ප්‍රධාන ඉස්පිරිතාලය ළඟ. ඉතින් මේ තමයි 2015 තිබ්බ විදිය හොරෝපතාන. අපි යම් මේ තමයි හොරෝපතාන ඉස්පිරිතාල හොස්පිටල් එක. මෙහෙම තමයි 2015 තිබ්බේ. ඉතින් 2021 තියෙන විදිය අපි බලමු අනිත් පැත්තෙන් ඇවිල්ලා. ඉතින් මේ තියෙන්නේ හොරෝපතාන ඉස්කෝලේ. මේ තියෙන හොරෝපතාන ඉස්කෝලේ 2015 තිබ්බ විදිය. ඉතින් මේ තියෙන ඉස්සෙල්ලා මේන් ගේට් එක ස්කූල් එක. අපි දැන් යන් ඉතින් මේ තියෙන්නේ ඉතින් මේ තියෙන නැනසල හොරෝපතාන නැනසල මේ කාලේ තිබ්බ මෙන්න මේ විදිහට නැනසල. ඉතින් එහා පැත්තේ ඉන්ද්‍රස්ටස් තියෙනවා. 2015 මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. සකුණු ළගේ ගෙදර තියෙනවා, ස්කූල් එක තියෙනවා. 2015 මේ තියෙන බිල්ඩින් එක හදලා ඔන්න මෙන්න දැන් මහින්ද රාජපක්ෂ ඇවිල්ලා පස්සේ මෙතන මාළු කඩේ තියෙනවා. තාම මෙන්න මේක තාපේ බඳින ගමන් තියෙන මෙතන 2015. ඉතින් හෂාන් අයියා ඉන්නවා මෙතන. එතකොට මේ තමයි නැනසල රාජ්‍ය කොළ කඩ කන්දේ කොළ කැඳ කඩේ ඉන්ද්‍රායක. අපි බලමු මෙතන. එතකොට මේ තියෙන්නේ මෙතන අර මුස්ලිම් ඩෑල් අර මුස්ලිම් මහත්තයෙක්ගේ කඩයක් තියෙනවා. මෙතන තියෙනවා ගැරේජ් එක. ඊට පස්සේ මේ රහමාන් අයියාගේ ගැරේජ් එක තියෙනවා මෙන්න මේ හරිය. මේ තියෙන රහමාන් අයියාගේ ඉස්සර ගැරේජ් එක. මේ ඉන්න රහමාන් අයියා. ඊට පස්සේ අපි යන් ඉතින් මේ තමයි වවුනියා හන්දිය. රස්නකෑ බස් එකක් දැන් තියෙන්නේ. ඉතින් මේ තියෙන පල්ලිය ක්‍රිස්තියානි පල්ලිය මල්ටිපොස් සිටිය. ඉස්සර මේක හොඳ කඩයක් ඒ කාලේ 2015. ඉතින් මේ තමයි සෙඩ් එක. පස්සේ මෙතන මේ මොකද්ද මේ තියෙන්නේ? මෙතන මේ ෂොප් එක දැන් වහලා තියෙන්නේ. මෙන්න මෙතන දැන් තට්ටු 3ට වගේ තියෙන්නේ. මෙන්න මෙතන තිබ්බ ඉස්සෙල්ලා සාමාන්‍ය බ්ලොග් ගල් කපන එකක්. මොකද්ද මේ සිමෙන්ති වැඩ කළා. ඊට පස්සේ අපි යම් අප්පා හෝටල් එක තියෙනවා. ඒක බලමු. අප්පා හෝටල් එක තියෙනවා මෙතන. අපි යම් මෙතන තමයි ශකිල එකද මේක. ට්‍රේන් කපාමසි තියෙනවා. ඉතින් මේ මෙතන මං හිතන්නේ මේ ඉන්නේ සෙරාන් ඉන්නවා මෙතන. ඉස්සර හුවාවේ ෂොප් එකක් තිබ්බා මේ හරියේ. අපි හොම් මෙතන මේ ටික බලලා මේ තියෙන්නේ හරියටම තුම්මන් හන්දිය 2015. ඉතින් අපි මේ තියෙන්නේ ට්‍රේන්කෝ හන්දිය කියන තැන. මේ තියෙන පල්ලිය. ඇත්තටම පල්ලිය ඉස්සර තිබ්බේ ට්‍රේල් පාක් එකක්. දැන් මේ ගස් ඔක්කොම කැපිලා ඇති. අය අපි යන් මොකක්ද තියෙන්නේ? එතකොට මේ තියෙන්නේ හાર્ඩ්වෙයාර්. ඉතින් මේ තියෙන්නේ කැන්ඩි එක පහුණාද?
කැන්ඩි එක තියෙනවා. මේ තියෙන කැන්ඩි එක පොඩි කාලේ මට මතකයි. මෙතන කැන්ඩි ස්ටෝරුව. DSi එක. ඉතින් දැන් මෙතන මේවා තියෙනවද දන්නේ නැහැ. ඔයාලට පුළුවන් නම් දැන් තියෙන විදිය ෆොටෝ එකක් එවන්න. ඉතින් මෙතන මේ තියෙන මේ හાર્ඩ්වෙර් තාම තියෙනවා. මේ බේකරි එක තාම තියෙනවා ඇති. ඉතින් මෙතන සැලුන් එකක් තිබ්බයි. මෙතන තියෙනවා මෙතන මොකුත්ම නැහැ. මට පේන්නේ නැති මේ. මම කියන්නේ දැන් තියෙන විදිය මට කට්ටිය ෆොටෝ එකක් එවන්න මේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන්ම කොහොමද තියෙන්නේ කියලා හොරපතාන. අපි මෙතනින් චුට්ටක් බලලා අපි යන් අනිත් පාරට. ඉතින් මේක තමයි හොරපතාන බස් ස්ටෑන්ඩ් එක. බලමු. මේ තමයි හොරපතාන බස් ස්ටෑන්ඩ් එක. මේ ලස්සන ගස් දැන් තියෙනවද දන්නේ නැහැ. මේ තමයි පරංගියාඩි පාර. ඉතින් මේ තමයි 2015 මෙතන දැන් මොනවද තියෙනවද දන්නේ නැහැ. ඉතින් මාරයි මේ ලොකේෂන් එක. අපිට අතර ඉස්සරහින් බලමු. කපුගොල් පරංගියාඩි පාර මට හිතෙන්නේ ඉතින් මේක. ඉස්සර මෙන්න මෙතන හොටල් එකකුත් තිබිලා. මෙතන දැන් බියර් බලමු බාර් එක බියර් හවුස් එක. ගුණසේන බියර් හවුස් තියෙනවා. කොතාරිස් කාර්යාලය. ඉතින් මේ මාර ලස්සනයි ඉස්සර හොරපතාන රත් බිම. ඉතින් මේවා දකින්න පරණ කට්ටිය අනිවාර්යයෙන්ම මේ මතක මට පොඩ්ඩක් කියන්න කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ කාලේ මෙන්න මේ තැන් වල මොන වගේ මතක තිබ්බද කියලා. ෆැෂන් තමයි බස් ස්ටෑන්ඩ් එක. මාරම ලස්සනක් ලස්සන ගහ සාලින් දෙක. ඉතින් දැන් ඒවා තියනවද දන්නෙත් නැහැ. මේ තමයි මාකට් එක ඒ කාලේ. ඊට පස්සේ අය විසාට. ඉතින් අප්පා හෝටලේද මෙතනට කියන්නේ නසීල් එකද මම දන්නේ නැහැ. හරි මට මතක නැහැ. MK ෆාමසි 2015 ඉඳන්ම තියෙනවා එතන. තියෙනවා එතනම. ඉතින් මෙන්න මේ හරිය. දැන් මොනවා වෙලාද දන්නේ හොරපතාන්ට. මෙතන මං හිතන්නේ දැන් ලස්සන කඩ වගේක් ගහලා තියෙනවා කියලා කට්ටිය කියනවා. ඉතින් මේ තමයි හොරපතාන ටවුන් එක මැද. ඉතින් දැන් මෙන්න මෙතන කඩ අනිවාර්යෙන් මට ෆොටෝ එකක් දාන්න මෙන්න මෙතන මෙන්ෂන් කරලා මෙන්න මෙතන කියලා දැන් තියෙන අප්ඩේට් එකක් දාන්න බලන කට්ටිය වීඩියෝ එක බලන කට්ටිය අනිවාර්යෙන් මේ දිමුතු ස්ටුඩියෝ ඒ කාලේ තිබ්බේ ලොකම ස්ටුඩියෝ හොරපතානේ දිමුතු ස්ටුඩියෝ. ඉතින් මේක මාරම දැන් මෙතන දිමුතු ස්ටුඩියෝ උඩ තට්ටුවක් තියෙනවා වෙනවා. ඉතින් ඉස්සර හොරපතානේ එකම ස්ටුඩියෝ දිමුතු ස්ටුඩියෝ. මෙතන මොකද්ද?
ඉතින් ඉස්සර මෙන්න මේ හරි ඉතින් ලොකු ලොකු ක්ලාස් යන අයියලා මැරයෝ ඉන්නවා සෑහෙන්නවා මේ හරිවල රුපියල් 100 සීල්ල ගන්නවා ඒ කාලේ මට මතක විදිහට ඉතින් මේ තමයි ප්‍රතිභා ක්ලාස් යන පාර මේ සිංගර් එක ඒ කාලේ තිබ්බ විදිය බජාජ් එකක් තිබිලා තියෙනවා එතනම ඉතින් මෙතන මොකද්ද මෙතන නම් මට මතක නැහැ මොනවද තියෙනවද කියලා ඉතින් මෙතන දැන් මේක නම් මෙන්න මේක ලස්සනට හදනවා ඒ කාලේ ඉඳන්ම තාමත් හදනවා එතන මෙන්න මෙතන බිල්ඩින් එක අපි දන්න කාලේ ඉඳන්ම හදනවා ඉතින් මේ තමයි නලින්ද ඉලෙක්ට්‍රොනික්ස් එක ඒ කාලේ තිබ්බ විදිය මේ තියෙන්නේ 2015 තිබ්බේ නලින්ද ඉලෙක්ට්‍රොනික්ස් එක මෙන්න මේ විදියට අපි බලමු නලින්දම ඉන්නවාද කියලා yes නලින්දම ඉන්නවා ඉඳගෙන බලමු සර්ච් කරලා නලින්දම ඉන්නේ මේ ඒ කාලේ දාලා තියෙන නලින්දමලා බයිස්කල් තියෙන දාලා වාහන එහෙම දැන් තියෙන්නේ ප්ලාස්ටික් ඉතින් අපි යන් සෙට් එකට guys අප්පා සෙට් එක නම් ජරාවක් ඒ කාලේ මේ තියෙන හොරපතන සෙට් එක මාරම කොල්ටියක් සෙට් එක guys දෙකයි තියෙන්නේ තෙල් ගහන්න ඉතින් මෙහා පැත්ත නම් මාරම ඒ කාලේ දැන් මෙතන බඩු විකුණලා තියෙනවා ඉතින් තැපල් කන්තෝරුව එදත් තැපල් කන්තෝරුව මේ තියෙන්නේ ලෝඩ් දෙන්නේ නැහැ guys චුට්ටක් ඉන්න මෙතන තැපල් කන්තෝරුව එතන මෙතන මේ තියෙන්නේ BOC people bank එක people bank එක තිබ්බ වෙන්නේ මෙහෙම ඒ කාලේ 2015 අපි යන් අපේ බාර් එකට මේ තමයි හොරපතානේ දේවාලේ බාර් එක ඒ කාලෙත් හොරපතානේ බාර් එක මේ විදිහමයි කිසිම දිනුවක් කියලා නැහැ හොරපතානේ බාර් එක නම් දැන් නැහැ ඒ කාලෙත් මේ විදිහ බාර් එක බලමු කවුද බාර් එකේ ඉන්නේ කියලා දැන් ඉතින් මේ ඉන්න සෙට් එක මැරලත් ඇති අනිවාර්යෙන් පාරේ ඉන්න බොන සෙට් එක කවුද මේ යන්නේ ඉතින් මේ තියෙන්නේ BOC බැංක් එක හොරපතානේ 2015 ඉතින් මෙතන මේ පාලම හදපු කාලෙම අද පොළොත් දවස් හද දන්නෙත් නෑ බලමු ගිහිල්ලා නෑ අද පොළ නෙවෙයි නෑ අද පොළ දවසක් සෙන්සර් දවසක් අද ඉතින් ඉස්සර පොළ තිබ්බේ මෙන්න ඉස්සර පොළේ මෙන්න මේ පාර මිනිස්සු වෙච්චර නෑ මේ දැන් තමයි පාර මිනිස්සු ඉන්නේ පොළේ හැබැයි ඉස්සර නම් මාර කොල්ටි පොළේ එච්ච සෙනග නෑ බලමු පොළේ ගිහින් ඉන්න ට්‍රැෆික් දෙන්නෙක් ඉන්න බලමු කවුද ඉන්නේ කියලා එතන සීරුවෙන් ඉන්නේ අඩෝ මල් පොලිසියෙන් කට්ටිය මල් ගන්න ඇවිල්ලා වගේ ඉතින් පොලත් ඉවරයි අපි ටිකක් අතන ගෙවල් මැදච්ච හන්දර ගිහින් එමු නෝමල් එක ඉක්මනට වෙට්ට හොරපතන බෝල්ඩ් එක තිබ්බා ඒක පස්සේ බලමු ඉතින් මෙතන මැදච්ච හන්දිය ඒ කාලේ තිබ්බ විදිය කාගේ හරි මල ගයක් ගයිස් අපි බලමු කවුද මැරලා ඉන්නේ කියලා වායෝ ධම්මහ ඒ කාලේ කවුද මැරලා ඉන්නේ පිනදාස ඇල්පිටිය නිවන්සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු 2015 2025 වුණත්
මං කෙලින්ම හන්දියට යනවා. දැන් බලමු හන්දිය. ඉතින් මේ තමයි මෙතන හන්දිය. මෙන්න මෙතන ගායිස් හොටල් එකක් තියෙනවා. බලමු හොටල් එක. හොටල් එක දිහා කෑල්ලක් කතා ගන්න බෑ මෙතන නම්. බලමු. එතන දැන් දැම්මද මෙතන හොටල් එකක් නැහැ. මේ ඔයාලට පේනවා ඇති. දැන් තියෙන හොටල් එක. හොටල් මොකුත් නැහැ. අපි දැන් මේක වීඩියෝ එක එන්ඩ් කරමු. දැන් විනාඩි මාර වෙලාවක් ගියා. අපි යන් දැන් කෙලින්ම අපි යන් ගායිස් හොරපතනේ බෝඩ් එක බලන්න. මේ තියෙන්නේ. දැන් ගායිස් වීඩියෝ එක ඉවරයි.